හෙලෝ ගයිස් ඔන්නෝගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. හරිතින් අදත් ගෙනාවේ මේ ජාත්‍යන්තර සටනක් නේද? ඔව් ජාත්‍යන්තර සටනක් නැවතත් ගෙනාවා. ජාත්‍යන්තර සටන ඉතින් රිටර්න්ස් වුණා මේ අද යන්නේ චයිනා vs ශ්‍රී ලංකා. ඔය කියන්නේ චයිනීස් කෑම එකක්ද රහ නැත්නම් මේ ලාංකීය කෑම එකක්ද රස කියලා තමයි. ඒ කියන්නේ ලාංකීය කියන්නේ ලංකාවේ රසට හදන කෑම කඩේකුයි මේ ඒ කෑම එකම පිටරට ඒ කියන්නේ චයිනා වල හදන එකකුයි නේද? දෙකම ලංකාවේ තමයි තියෙන්නේ. උනට මේ එකක් චයිනීස් රෙස්ටොරන්ට් එකක් නැත්නම් ශ්‍රී ලංකා රෙස්ටොරන්ට් එකක්. දැන් බලමු කොහෙද ගියේ කියලා. ශ්‍රී ලංකා රෙස්ටොරන්ට් එකක් කියලා තෝරගත්තේ මෙන්න මේක මේ ගම්මානේ. නම ගහලා දෙනවා ගම්මානේ කිව්වම නිකන් සිංහලෙන්ම ගහලා තියෙනවා මේ ගම්මානේ කිය. ලාංකීයයි නේ හොඳට. ලාංකීය මේ මේකත් අර මේ කොලයක් තියෙන විදිහට තමයි මේ තියෙන්නේ. මේ අර මේ කොලේ විදිහට පැක් එක තියෙන්නේ. හරි අපි චයිනා එකට කොහෙද ගියේ? චයිනා එකට ගියේ මේ ෂැන්ඩොන් කියලා එකට. ෂැන්ඩොන්. ඒතකොට ඒක අර මේ චයිනීස් වගේ ලයින් එකකුත් යනවා නේ මේ චයිනා සීන් එක මෙතන මේ ලෝගෝ එක වගේ චයිනා යනවා. හරි ඉතින් මේ අපි ඕකට තමයි ගියේ. අද එනවා ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් නේද? මේ ෆ්‍රයිඩ් රයිස් කියන්නේ මොකද මේ චයිනීස්ලා තමයි මේ ෆ්‍රයිඩ් රයිස් මම හිතන්නේ ඉන්ට්‍රොඩියුස් කරේ. ෆ්‍රයිඩ් රයිස් වල චයිනීස් වලින් පැවතගෙන එනවා නම් ඉතින් චයිනා වල අනිවාර්යෙන් චයිනා රෙස්ටොරන්ට් එක අනිවාර්යෙන් හොඳට තියෙන්න ඕනේ නේද? ඔව් ඒ කියන්නේ නිකන් මේ කල්චර්ස් දෙක කෑම දෙකක් වගේ තමයි තියෙන්නේ මෙතන. ඔය බලමු ලංකාවේ ස්ටයිල් එකට තියෙන ෆ්‍රයිඩ් රයිස් එකද නැත්නම් චයිනා වල තියෙන ෆ්‍රයිඩ් රයිස් එකද කියලා. ඉතින් මේ ලංකාවේ තමයි දෙකම තියෙන්නේ. උනාට ඉතින් මේ කොහොමද මේ චයිනීස් රෙස්ටොරන්ට් එකෙන් බලමු වැඩි කතා නැතුව මේක ප්‍රයිස් කොහොමද කියලා ලංකාවේ කියපුවා. ඔය ලංකාවේ වුණා රුපියල් 1430ක්. රුපියල් 1430ක්. ඔව්. චයිනීස් චයිනීස් එක වුණා රුපියල් 1700ක්. ඒ වුණා 1700ක්. ඔව්. එතන ඉතින් බැලුමට ලංකාවේ දේශීය දේ ගාන අඩුයි නේද? ඔව් දේශීය දේ ගාන අඩුයි මේ ඉතින් ප්‍රයිස් එක ලකුණ යන්නේ මේ ලංකාවේ රෙස්ටොරන්ට් එකට තමයි. හැබැයි මෙහෙම සීන් නැත්නම් දැන් 1700 කින් දැන් වැඩි නේද? දැන් සාමාන්‍යයෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් ඔච්චර ගණන් වෙන්න බෑ නේද? ඔව් නේද මේ සාමාන්‍ය ඕවර් ප්‍රයිස් වගේ පොඩ්ඩක් බලමු මේ ප්‍රයිස් එක සාධාරණයක් කරලා තියෙනවා නම් අපිට ගැටලුවක් නෑ අර බලමු සාධාරණයක් කරලා තියෙනවද කියලා. කියන්නේ මොන විදියකින් හරි නේද? රසයෙන් හෝ පෝෂන් එකකින් හෝ කුමන ආකාරයකින් ගෙවන මුදලට සාධාරණයක් කරලාද කියලා බලමු. ඒතකොට අද පැකින් අතින් ගත්තත් ඉතින් දෙකම ඇත්තටම මේකම ලෙවල් එකේ යන්නේ නේ. එකම විදියට පැකින් තියෙන්නේ. ඕනේ දෙකම එක වගේ මේ පැකින් කියලා ලකුණ දෙකටම දෙන්න ඕනේ. ඔව් පැකින් කියලා උන් දෙකටම දෙන්න ඕනේ. ඒතකොට පැකින් කියලා කරනවා දෙකටම. ඔහොම තමයි ඉතින් අද මේ වැඩේ යන්නේ. අද කරකට සරණක් යනවා වගේ බලමු මේ ඒ ගාමයි පොඩ්ඩක් පෝෂන් එකත් බලමු නේද? ඔව් දැන් එනවා පෝෂන් එක වල. ඒතර මුලින් බලමු චයිනීස් එකේ. ඒතකොට මේ පෝෂන් එක ග්‍රෑම් 967ක්. ඒතකොට ලංකාවේ පෝෂන් එක ග්‍රෑම් 922ක්. ඒතකොට ඉතින් පෝෂන් එක මේ ග්‍රෑම් 40කින් වගේ චයිනීස් එකේ වැඩි හැබැයි. චයිනීස් එක පොඩ්ඩක් 40කින් වගේ වැඩි මේ ඔව් ග්‍රෑම් 40ක් ඉතින් මේ 40ක් වුණත් ඉතින් වැඩි නේද? ඔව් අනිත් අපි දැන් මේ පෝෂන් රේට් එකක් ගත්තත් මෙතන මේ ප්‍රයිස් එක ලකුණු දුන්නානේ කලින්. ඒතකොට ඉතින් මේ පෝෂන් එකේ ලකුණ එන්නේ මොකද? ඔව් පෝෂන් එකේ ලකුණ එන්නේ මේ චයිනීස් රෙස්ටොරන්ට් එකට තමයි. එන පොඩ්ඩක් අන්පැක් කරමුනේ. ඔව් අන්පැක් කරමු බලමු. අද ඒතකොට මේ ලංකාවේ ලුක් එක නම් පොඩ්ඩක් ඒක නම් ඔයිලි එකට තියෙනවා. ඒකේ බාස්මති හාල් තමයි යූස් කරලා තියෙන්නේ. ඒ වගේ චිකන් නේ චිලි පේස්ට් වල ඇඩ් කරලා තියෙනවා මේ බත් එකටම. චයිනීස් රෙස්ටොරන්ට් එකේ නම් බලමට චිකන් කෑලි තමයි ඇඩ් වෙලා තියෙන්නේ මේ ෆ්‍රයිඩ් රයිස් එකේ. ඊට අමතරව කිසි දෙයක් එකට ඇඩ් වෙලා නැහැ. මේ පොඩ්ඩක් අරකට සාපේක්ෂව ඔයිලි ගතිය චුට්ටක් අඩුයි වගේ. ඒගොල්ලන් ඉතින් මේ සාපේක්ෂව ඉතින් මේ මොකුත් ඇඩ් වෙලා නැහැ මේකට සාපේක්ෂව. මට ලුක් දෙතුන දෙකේම මේ ඇත්තටම මේ මෙහෙම සීන් නැත්නම් මේ පොඩ්ඩක් හිස් වගේ චයිනීස් එකේ. මේකේ නේද පොඩි ලයින් එකක් තියෙනවා. අර මේ මෂ්රූම් වගේ අයිටම් එකක් තියෙන එක මොකක්ද දන්නේ නැහැ. ඊට පොඩ්ඩක් කාලා බලලා කියන්න. පොඩ්ඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් පැත්තෙන් බැලුවොත් මට හිතෙන්නේ මේ මේගොල්ලන්ගේ වැඩි වගේ ලංකාවේ කෑම එකේ. ඕනේ මේ චයිනීස් එක ඇත්තටම අර කැරට් එහෙමත් ප්‍රමාණය අඩුයි. කැරට් දාලා තියෙන. ඔය ඒක පැත්තකින් තියමු කැරට් නම් ඕනේ නැහැ කියමුකෝ. දැන් මේ චිකන් විතරනේ මේකේ තියෙන්නේ. දැන් මේකේ නම් මේ චිලි පේස්ට් දීලා තියෙනවා. ඒ වගේම අර මේ තව මෂ්රූම් වගේ අයිටම් එකක් දීලා තියෙනවා. ඒ හින්දා මේකේ වැඩි මම හිතන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස්. චිකන් විතරයි තියෙන අතට. ඉන්ග්‍රීඩියන්ට්ස් අතින් ගත්තොත් මේකේ වැඩි ඉන්ග්‍රීඩියන්ට්ස්. ඔව් ඒතකොට මේ ලාංකීය එකට තමයි ඉන්ග්‍රීඩියන්ට්ස් එකේ ලකුණ යන්නේ. ලාංකීය ඉදිරියේ නේද? ඕනේ අද ලාංකීය දිනින් ඉඳන්. එහෙනම් දැන් අපි පොඩ්ඩක් මේක මේ ටේස්ට් කරලා බලමු. මොන වගේ ආතලයක් සෙට් එකක්ද දන්නේ නැහැ. ඉතින් ඇත්තම කිව්වොත් ඉතින් මම මේ ෆස්ට් ටයිම් තමයි මේ දෙකෙන්ම try කරන්නේ. ඔව් අනිවාර්යයෙන්. අය පොඩ්ඩක් මේක ටේස්ට් කරනකොට පොඩ්ඩක් ස්මෙල් එක බලමු. මුලින් බලමු මේ ලංකාවේ එකේ කොහොමද ස්මෙල් එක කියලා. කොහොම ස්මෙල් එක? මේ ස්මෙල් එක සාමාන්‍ය ස්මෙල් එකක් ඒක. ඒ පොඩ්ඩක් ජින්ජර් වගේ එනවනේ ජින්ජර් ලයින් එක. චයිනීස් එකේ ස්මෙල් එක. ඇත්තම වශයෙන් කිව්වොත් මේක මේ කතා දෙකක් නෑ මේ චයිනීස් එකේ ස්මෙල් එක හොඳයි නේද? ඒකේ මේ චයිනීස් ස්මෙල් එකක් දුවන්ද නිකන් අමුතු ස්මෙල් එකක් එන ඇත්තනේ. චයිනීස් හැඟීම් පොඩ්ඩක් එනවා ඒකේ ස්මෙල් එකට මේකේ ඉන්න සම්ප්‍රදායික ෆ්‍රයිඩ් රයිස් එක ස්මෙල් එක මේක ඒ වෙන අර චයිනීස් එකක මේ සුවඳ එනවනේ ඇත්තට. ඒ සුවඳ ඇත්තටම හොඳයි. මම හිතන්නේ මේ චයිනීස් එකේ ස්මෙල් එක තමයි හොඳ. ඔව්. එහෙනම් ඉතින් මේ ස්මෙල් එක ලකුණ යනවා චයිනීස් එකට. අන්ද ඉතින් කියන්න ඕනේ මේ අපේ කැමැත්ත තමයි මේ අපි දැන් ගොඩ කාලේ මතක් කරෙත් නෑ වලට. මේ අපේ කැමැත්ත තමයි ඉතින් ආය ආය කියනවා. මේ වැඩි හිතන්න දෙයක් නෑ. ඔයාට කැමති දේ නම් ඉතින් අපිට සෙට් වෙන්න නැති වෙන්න පුළුවන්. අපිට සෙට් වෙන්න නැති දැන් ඔයාට සෙට් වෙන්න පුළුවන්. ඔව් ඒක මේ සාමාන්‍යයි. ඒක මේ ගොඩ කාලෙක මතක් කරගෙන තියෙන මතක් කරා. එහෙනම් අපි පොඩ්ඩක් ටේස්ට් කරමු. මුලින් මොකෙන්ද try කරන්නේ? අපි මේ ලංකාවට මුල් තැන් දෙමුද? ලංකාවට මුල් තැන් දෙමුනේ. එහෙනම් අපි මේ නිකන් මේ මුකුත් ඇඩ් කරගන්නද නිකන් ෆ්‍රයිඩ් රයිස් එක කරලා බලමු ටේස්ට් එක කොහොමද කියලා. මේක ෆ්‍රෙෂ් නේද? හොඳ ඇවරේජ් ටේස්ට් එකක් කියන්නේ හොඳ ටේස්ට් එකක් එනවා. දැන් බලමු චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එක.
ටේස්ට් එකකින් ගත්තොත් ඔය හිතන්නේ චයිනද ශ්‍රී ලංකාවද? කෙටියෙන්ම කිව්වොත් චයිනා. ඒ කියන්නේ මේ මෙහෙමයි. මේ ශ්‍රී ලංකන් එකේ නිකන් අර ඇවරේජ් ටේස්ට් එකක් ඉන්න මට නම්. ඇවරේජ් ටේස්ට් එකනේ. ඔව්. ඒක රයිස් එක ෆ්‍රෙෂ්. ඒක මේ ෆ්‍රෙෂ් වුණාට ටේස්ට් එක ඇවරේජ් වගේ. මේක ඇත්තම කිව්වොත් සාම්ප්‍රදායික ෆ්‍රයිඩ් රයිස් එක රස ගන්නේ මේ. ඒක වැරද්දක් නෑ හොඳයි සුපිරි. ගෙවන ගානටත් අවුලක් නෑ මම හිතන්නේ 1620 ෂේප් වගේ 250යි නේ. ඒකද? 230යි ෂේප් හරි. නිකන් අපි මේ රයිස් විතරයි කෑවේ. එහෙන් බලද්දි මේ චයිනා එකේ පොඩි ටේස්ට් එකක් එනවා නේද මේකට සාපේක්ෂව. මම ඒගොල්ලෝගේ චිකන් එකම ගොඩක් ඇඩ් වෙලා තියෙන දෙන්නේ. නෝ. කියන ඕවර් ටේස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. මේ දැනට නම් ඉතින් චයිනා එක තමයි අපිට සෙට්. නෝ එහෙනම් ඉතින් මේ ටේස්ට් එක ලකුණ යනවා මේ චයිනීස් රෙස්ටෝරන්ට් එක. දැන් බලමු මේගොල්ලෝ පිටින් මොනවද දීලා තියෙන්නේ කියලා. දැන් ඒගොල්ලෝ පිටින් දීලා තියෙනවා මේ දැන් ලංකාවේ කට්ටිය දුන්නා මෙහෙම මේ පැකට් එක දාලා සාම්ප්‍රදායික විදියට. ඒ ලංකාවේ විදියටම දීලා නේ ඒක. ඔව් ලංකාවේ කොහොමද දෙන්නේ මේ හන්දි කඩවල. තාම මේක ටිකක් හොඳ රෙස්ටෝරන්ට් එකක් නේද අපි දන්න තරමට. නෝනේ. දැන් ඊට පස්සේ චයිනා වලින් දුන්නා මේක. මේ චයිනීස් රෙස්ටෝරන්ට් එකෙන් දුන්නා chili paste හරිද? ඒගොල්ලෝ ඒක වෙනම දාලා තියෙන්නේ. ඔව් බත් එකට මික්ස් කරලා නෑ ඒක. ඒගොල්ලෝගේ chili paste මේක ඇතුලේ තියෙන්නේ මෙතන ASCII තියෙනවා. ඒගොල්ලන්ගේ chili paste තියෙනවා. ඉතින් මේ ඒතකොට පිටින් දීලා තියෙනවට තියෙන්නේ මේ දෙක තමයි. මේ දෙක හරිද? ඒතකොට මම හිතන්නේ මේ මොකක්ද හොඳ? දෙකටම ඉතින් දෙකෙන් එක ගන්න දීලා තියෙනවා. මේගොල්ලන්ගේ නම් මේ ග්‍රේවි එකක් නෙමෙයි මම සෝස් චිකන් ග්‍රේවි එකක් දීලා තියෙන්නේ මේ දෙකම යන්න ඕනේ. නෝ. ඒතකොට ඉතින් මේ ස්පෙෂල් තින්ස් ලකුණ මේ දෙකටම යනවා. දෙකම යන්න ඕනේ මේ ස්පෙෂල් තින්ස් ලකුණු. ඉතින් අපිට මේ කම්පෙයාර් කරන තා අපිට කම්පෙයාර් කරන්න ඕනේ මේ කම්පෙයාර් කරන විදි නෑ හරිද? අපි දැන් එකක් බැලුවා මේක චිකනුත් ලොකුට නෑ. දැන් මේකෙම චිකන් හොයාගන්න අමාරුයි චූඩි කැලි තියෙන්නේ. ඒක ප්‍රැක්ටිකල් නෑ ඒක බලන එක හරිද? අපි තීරණය කරා ඉතින් මේ chili paste එක පොඩ්ඩක් try කරලා බලන්න මොකේද හොඳ කියලා බලන්න. මොකද ඒකත් එක්ක අපි කන්නේ දැන් fried rice එකක් කන්නේ chili paste එකත් එක්ක අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. දැන් කොත්තුවක් වගේ යනවා අපිට නිකන් හරි ගන්න පුළුවන් fried rice එකක් නිකන් සාමාන්‍ය chili paste නැතුව කන්න අමාරුයි නේ මට නම්. ඔව්. එතකොට නියර නිකන් ගිලෙන්නේ නැහැ වගේ සීන් එකක් තියෙනවා. ඉතින් නෑ වගේ නේ රහ නෑ වගේ සීන් එකක් තියෙනවා. දැන් බලමු දෙකේම පොඩ්ඩක් chili paste එක try කරලා. එහෙනම් බලමු ලංකාවේ chili paste එක. දැන් බලමු Chinese chili paste එක. මේ වෙනස තේරෙනවා quality දෙකක් තියෙන්නේ මේක පට්ට quality Chinese එකක පුනිසෝ මැත්තටලා තියෙනවා. දැන් එතකොට කොහොමද chili paste එක ලකුණ යන්නේ මේ Chinese restaurant එක. දැන් බලමු මේ ඒගොල්ලෝ දීලා තියෙන හැමදේම දාගෙන ඕරල් ටෙස්ට් පොඩ්ඩක්. ඉතින් මේ gravy එක තමයි අර මේ අර සාමාන්‍ය restaurant වල දුපර සැපට දෙන්නේ. මොකක් ගත්තත් ඕක නේ දෙන්නේ. මොකක් ගත්තත් දෙන gravy එක තියෙන නේජාති gravy එකක් මේක. අම්මටුරු පට්ටසරයි ඈ. තරු 20 වෙන්න දීලා තියෙනවා. මේ ගම්මානේ නොත් ශ්‍රී ලංකාවේ මේ gravy එක පට්ටසරයි ඒක අම්මට උඩු. හැමදේම දාගෙන තියෙන්නේ මේ ලංකාවේ chili paste add කරගත්තා. මේ mushroom වගේ add කරගත්තා. chicken දාගත්තා. මේ උලගේ පට්ටසර gravy එකත් පොඩ්ඩක් දාගො වැඩි දාගන්න මේ කන්න වැඩි වෙනවා. මොකද මුලින් try කරමු. Chinese එක try කරමු දැන් මේ පාර. Chinese එකේ overall taste එක. දැන් බලමු ශ්‍රී ලංකාවේ overall taste එක. තියුණුම සටනක් ගියේ මේ ඕරල් ටේස්ට් එක න තියුණු සටනක් තියෙන මම තාම දන්නේ මොකද උනද කියලා. මේ සීන් නැතිනම් මේගොල්ලෝගේ මේ chili paste එක උනොත් දෙයියන්ගේම සරණයි. මේ chili paste එක මට්ට හොඳයි. මේ මහා රහයි chili paste එක. හැබැයි පොඩ්ඩයි ඒකේ තියෙන chili paste එක. සුට්ටයි රසයි පොඩ්ඩයි මේ සීන් එක කියන්නේ මේ overall taste එක එකම ළඟින් නේද යන්නේ. ඔව් වට්ටම මේ තියුණු තරංගයක් ගියේ කියන්නේ. මම හිතන්නේ දශම ගාන ඉදිරියෙන් ඉන්නේ මේ Chinese එක. Chinese එක. ඔව් chili paste එකෙන් දන්නේ. ඔව් chili paste එක හින්දා මේ අර කැර ඔක්කොම දාලා එකතු වුණත් මේකේ chili paste එක ගහන්න බෑ. එහෙම සීන් එකක් තියෙනවා. මේ chili paste එකේ යම්දු line එකක් තියෙනවා. ඒක පට්ට quality. මොකද දැන් මේ Chinese එක තමයි යනවා. නැතිනම් මේ අද golden point එක යනවා මේ Chinese restaurant එක. හරිම සුළු ප්‍රමාණයකින් නේද යන්නේ. ඔව් හරිම මේ සුළු ප්‍රමාණකින් සහ තියුණු තරංගයකින් අනතුරු තමයි ගියේ. එහෙනම් eating part එකනේ. ඔව් දැන් eating part. චාට් එක තමයි තියෙන්නේ. මේ පොඩ්ඩක් දැන් මේ කෑම එක ගැන අපි ෆයිනල් අපේ සමරික දුන්නත් එහෙම මේ අපිට දෙයක් කියන්න තියෙනවා මට විශේෂයෙන්. මේ මේගොල්ලන්ගේ මේ චයිනීස් ලගේ රයිස් එක මේ පොඩ්ඩක් අර සොෆ්ට් වැඩි වගේ. මේකට සාපේක්ෂව මේක මාරම සොෆ්ට් හරිද? කොච්චර සොෆ්ට්ද කියනවා මේක මේ දැන් මේක හපද්දි මේ හැපෙන්නේ රයිස්ද කියලා හිතෙනවා ඒක වෙලාවකට. ඔව් ඒ කියන්නේ මාර සොෆ්ට් තමයි ඒක ඇත්තටම. කටට අඳුර ගන්න බෑ මේ දැන් එහෙම ස්ටික් පියාගෙන කවුරු හරි කැවුවොත් එහෙම අපිට අඳුර ගන්න බෑ මේ කන්නේ රයිස්ද නැත්නම් වෙන මොන හරි කෑමක්ද කියලා. මේ තරම ඒක සොෆ්ට්. මේකේම නෑ මේකේ කද්දි තේරෙනවා බත්තට හැපෙනකොට. ඒ බත් කියලා එක තේරෙනවා මේකේ තේරෙන්නේ නැහැ. ඒක තමයි මම දැන් කියන්න ඕනුනේ මේ හරි ප්‍රොබ්ලම් තියෙනවා කියන්නේ. ඇත්තටම මොකුත් නෑ බෑ මේ කෑමේ වැරද්දකුත් නෑ වගේ ලොකුවට. ප්‍රයිස් එක ගැන මොකද දැන් 1700 මේක සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකට වඩා මේ පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. ප්‍රයිස් එක නම් ඇත්තටම ටිකක් වැඩි ඒකේ මේ ඒ වුණාට ඉතින් මන් දන්නේ නෑ ඉතින් චයිනීස් ඉඳන් ඉතින්. ඔව් තමයි චයිනීස් ඉඳන් ඉන්නේ නැති. ඉතින් මං ඉතින් මුකුත් කියන්නේ නෑ. මොකද කියන්නේ. ප්‍රයිස් එක වැඩි කියලා විතරයි කියන්නේ. ඒතර මේගොල්ලෝ ලංකාවේ ලංකාවේ නම් එහෙම වැරද්දක් නෑ නේ. ඔක්කොම හොඳට තියෙනයි ඒක අවුලක් නෑ. වැඩියත් නෑ අඩුවත් නෑ. ඔව් නිකන් සාමාන්‍ය ගන්නට තියෙනයි. ඉතින් මේ වීඩියෝ මේ
මෙච්චරයි. ඒතර chart එක මෙහෙම තියෙන්නේ. මේ ඉතින් වීඩියෝ මෙතනින් ඉවරයි. නම් ගැම්මට කැපුණේ අපි දෙන්න. ඕනේ ගැම්මට කැපෙව මේ අපේ ඉන්ස්ටාග්‍රෑම් එකේ තියෙන ඕන නම් ඒක මේ මම මල් තමසිංහ මෙයා මලිත් තමසිංහ ඒක තියෙන ඕන නම් මේ අපේ TikTok එකේ තියෙන Facebook එකේ තියෙන ඒ වීඩියෝ බලන්නත් පුළුවන් සහ මේ අර බිස්නස් අයිඩියාස් තියෙන ඕන ඒවට දාන්න පුළුවන් නැත්නම් මේ අපි ඊමේල් එකට ඊමේල් එකක් දාන්න පුළුවන් එනේදී මේ ගැම්මට කැපෙව ගැම්මට කැපුවේ නම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු සුපිරි වීඩියෝ ටැක් කරන ඉස්සරහට එහින්දා දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න නම් අපි ගැම්මට කැපුනේ ගැම්මට කැපෙව